මං කිව්වා කියලා හිතා ගන්න. මේක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? මං කිව්වා කියලා හිතා ගන්න. කොහොමද අපි මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට මේක ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. Mark my words. 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 ඔයා මාර වාසනාවන්ත. අපිට ඕක කියන්න පුළුවන් you are so lucky කියලා. හැබැයි අපිට මේකම කියන්න පුළුවන් තව විදියක් තියෙනවා. අපිට මේක කියන්න පුළුවන් you are so jammy. You are so jammy. You are so jammy. ඔයා හරිම වාසනාවන්ත. අනේ මට සමා වෙන්න. මට නිින්ද ගියා. කොහොමද ඕක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? අනේ මට සමා වෙන්න මට නිින්ද ගියා. අපිට ඕක කියන්න පුළුවන් sorry I nodded off. Sorry I nodded off. Sorry I nodded off. මට ගොඩක් මහන්සි. මට ගොඩක් මහන්සි. ඕක කියන්න පුළුවන් එක විදියක් තමයි I'm so tired. හැබැයි අපි I'm so tired කියන්නේ නැතුව අපිට කියන්න පුළුවන් I'm so exhausted. I'm so exhausted. I'm so exhausted. මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ කියන්න අපි සාමාන්‍යයෙන් කියන I don't know නේ. එතකොට මේක කියන්න පුළුවන් මේ වගේ තව එකක් තමයි beats me. beats me. beats me කිව්ව ගමන් කාටවත් ගහන්න යනවා නෙවෙයි. කියන්නේ මෙයා දැන් දන්නේ නැහැ. beats me. මට ඒක තේරෙන්නේ නැහැ. I don't understand it කියලා කියන්නත් පුළුවන්. හැබැයි මේක කියන්න පුළුවන් තව විදියක් තියෙනවා. I don't get it. I don't get it. හරි. අපි දැන් පොඩ්ඩක් බලමු. අපි ඒ ඉගෙනගත්තු වාක්‍ය ටික මොනවද? පළවෙනියට අපි ඉගෙන ගත්තා mark my words. Sorry, I nodded off. You are so jammy. I'm exhausted. Beats me. I don't get it.